අපි මේ බලන්න යන්නේ මේ පැත්තටම ආවෙන වෙච්ච සුන්දර ආරණ්‍ය. මම අහලා තියෙන බෝධියට. ඉතින් ඒක තමයි. Run. අයියා දෙකේ දිවෝගේ දැක්කද ඔයගොල්ලෝ? එන්න. හරි වල අත ගනියනවා. Aye. Hi. Me, Thamudala video ki Devini Kodas. අපි මේ බලන්න යන්නේ මේ පැත්තටම ආවෙන වෙච්ච සුන්දර ආරණ්‍ය. මෙහිම මේකේ ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්නවා. අපි ඉදිරියට මේ පාර ටිකක් අමාරු නා. කොහොම හරි අපි එතන ගියා කියන්නේ. අපි අපේ ලාගිය අපි කිලෝමීටර් මම හිතන්නේ 2මාරක් 3ක් විතර අපි යන්නේ නැති. අපි ගියා. ඉතින් අපිත් එක්ක බලන්න අපි කොහොමද ගියේ බලන්න. එනවා. ඩොලින් පටන් ගන්න වෙයි මම නේ. අත් කරපන්. උන් නෑ නෝ. ඉතින් යන්නේ පඩිපෙලක් දිගේ. මේ ආරණ්‍යෙට යන්නේ අපි. මේක දිගටම යන්න නෝ. කියන්නේ දැන් අපි තමුතුලැල්ලේ ඒ පාර තියෙනවානේ. ඒ පාරේ ඉඳන් ඒ එන ලේන් එකේම දිගට යන්න තියෙන්නේ නවතින කොහෙවත් නෑ කිරිම ආරම්භ යන්න. ඔව් ඉස්සර මට අපේ මේ තේවත් අපේ එකක් තියෙනවා. කොච්චර දුරක් කවිස් පිටවන්නේ? ඈ? මොරුනේ? ඉච්චර දුර? ගන්න පුළුවන් අතර. මේ නං ඉතින් හොස්ටි ඊටම තියෙන පඩි පෙළ වල වන්දේ රෝගී යන්නේ ඔයගොල්ලෝ එනවා නම් බේරාසෙන් එනවා දැන් අපිට හිතා ගන්න බෑ වෙලාව ඇති වෙයි කියලා උඩ එල්ලගෙන යස්සේ එන්නේ අපිට ටිකක් දුර යන්න වෙනවා උන්තර අපිට කියන්නේ පඩි මේ පඩි කරම උත්තරනකම පඩි පෙළ තියෙනවා ආන්ස් ඉක්මනට යන්න ඉක්මනට පරක් වෙනවා බෑ ගානේ යන්න බෑ ඉක්මනට අනිකර මෙහි කැලේ කියන්නේ උඩට යන පඩි පාර තියෙනවා ඔයගලන්ට යන්න පුළුවන් ඔයගලන් නෑ. ඔයගලන්ට යාළුවොත් ඉන්නව අතර. යනකොට යාළුවෝ පඩි පෙල්ලේම හදලා තින්නේ මේකේ කියන්නේ. අර මහන්සියක් කියන්නේ ඉතින් අර ඩාඩිය දාන අඩුයි. කැලේනේ සීතලයි නේද කවුද කියන්නේ. කියන්නේ අර අවුලක් නෑ. මහන්සිය කියන්නේ ඉතින් අනේ මං. ටික මහන්සියක් තියෙන පඩි පෙළ තියෙන ඉඳ පොඩ. ඊට පස්සේ මොකද? තනි කන්ද? නයිද තනි කන්දල්ලු. ලස්සනට යන්න තියෙන්නේ. උත්ත ගිහලා හැම වෙලෙම ගන්න එහෙනම්. අපේ කවුද? පොඩිත්තන් දෙදෙනා පිටිපස්සෙන් පැමිණෙනවා. පේනවනේ. ඇයි උඹ පොඩි නැද්ද? අපි පොඩි නෑ. අපි ලොකු මිනිස්සු. නැත්තද? ආ රැවුලක් ගන්නෑ. රැවුලක් නෙමෙයි රැවුල මෙර ඔකටද රැවුල කියන්නේ? හරි අරු ගෙදරින්ද රැවුල වලටදී. හරි අපි කියන කතාව නොකරමු. ඒ කියන්නේ පැය දෙකක තුනක ගමනක් උඩ. ඒ කියන්නේ දුවගාවි දන්නේ. කියන්නේ අර විදේකාශාලෙන් විදේකාගාරේ කියන තැනට මේ කට්ටිය එනවා. එතන තමයි හාමුදුරුවෝ එන්නේ. එතනට ඇවිල්ලා මේ ඉන්නේ. ඔය උඩ තියෙනවා. ඒ කියන්නේ මේ හාමුදුරුවෝ වැඩ ඉන්නද කොහොමද? මෙතන කවුරුත් නැහැ. මෙතන කවුරුත් නැහැ. මෙතන තව
පන්සල් දැන්ට මහන්සී ඉගන්නේ තව නියම් පන්සල ගැන තොර මේක කොට සහිතයන පන්සලට මේ පන්සල තමයි අපි යන්න කොටද තොර යන්නේ පන්සල්ටම තමයි පන්සල ඉතින් කට්ටිය නවතින සමහරු කියන්නේ විදේශික වෙනවා රස මෙතන නවතිනවා අය කියන්නේ අපිට ඕනලා යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ බෑ ඒක ලොක් කරලා තියෙන ගොඩක් වෙලා ඔය දවස්වල නම් මේක අදිනවා මේක කියන්නේ ඔන්න පොයේ දවසට ඇරලා තින්නේ කියන්නේ විවේක ගන්න පුළුවන් විතන දානශාලාව කියලා ගහලා තියෙනවා මම පේන දේ පිටිපස්සේ ඔය තියෙන එක තමයි Run. අයියා දෙකේ දිවෝගේ දැක්කද ඔයගොල්ලෝ තමයි මේකේ එනයට විවේක කරගෙන යන්න පුළුවන් උඩට කියන්නේ ආරණ්‍යට යනවා නම් ඉතින් විවේක කරගෙන යන්න පුළුවන් නේ බුලටන් නිමිටෙන් හදිසියක් නැහැ නිමිටෙන් ඔව් ඉතින් ළමයි දෙන්න පොඩි තාම මේ අපිට කරත්තයක් අරන් එන්න බැරි වුණා ඉතින් මේ දුක නෑ අරන් ඔය එන්න අන්තර වුණා නිමිටෙන් එන්න හරි වල අත ගනියද දැන් මම ඉස්සරහට රාස්කුනේ පළවලුන මෙන්න බෝඩ් එක දැකලා එන්න එපා කියලා තියෙනවා මං හිතන්නේ යන්න එපා කියලා තියෙන්නේ මෙතන ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජන විතරයි මං හිතන්නේ. ඔව් වැඩි හිටි වෙන වලකින්නලු. ඒකට අපි යනවා. මං හිතන්නේ මෙන්න මෙතන ඔය කියන්නේ මෙතන භාවනා කරන්න පුළුවන් තැනක කියන්නේ ඉදාසේ ඉන්න පුළුවන් තැනක් මං හිතන්නේ ස්වාමීන් වහන්සේලාට ඉන්න අපිට ඉන්න එපා කියන්නේ. අපි යන්න ආපු ගමනේ. ආරණ්‍යට යන්නේ. අපි යන්න. ඔය පාටද? දෙවි පාටේ කහ පාටේ වගේ. සිංහරාජ? පිස්සුද? සිංහරාජට අයිතිය. මේක? පොල් කම්පැනි ඒරියා ඒක කොහොමද? සිංහරාජයි? සිංහරාජේ රබර් එතන උනාට පේන නැති පොඩි නිකන් අර ගුහාවක් වගේ තැනක් තියෙනවා. පේනනේ ඔයගොල්ලන්ට. එතන ස්වාමීන් වහන්සේලා වැඩි විතර භාවනා කරලා තියෙන කියන්නේ මෙතන ඉන්න පුළුවන් ඒ තැන්නේ. අර ඇදිලා ඉන්න පුළුවන් නේද? ඉතින් මෙතන ගොඩක් බලන්න දෙයක් දැන් නැත්නම් බලන්න. දැන් ඉතින් අපි මේ යන ගමන් පොඩ්ඩක් විමසිලිමත් ගියොත් නොදන්න තැන් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. උට්ටයන් නේ. කාශ්මීර කියන ඉස්සෙල්ලා මෙතන වතුර බොන්න පුළුවන් නේ. කියන්නේ මෙතන දැන් කන්ද ගොඩක් තියෙන ඔයගොල්ලන්ට පේන ඇති. ඕම ගිහිල්ලා දිගටම ගිහිල්ලා අම්මෝ දිගට මුට්ටය කන්දක් තියෙන්නේ. මෙතන පල්ලෙහායි දා යන්නේක මේ අපිට පොඩ්ඩක් මෙතන මහන් කිනිවා වෙන්න පුළුවන්. දැන් මෙතන පාවිච්චි කරන්න දා මිනිස්සුන්ගේ හැකියාව තමයි ඉතින්. ඒ විනාසයි කියන්නේ පොඩ්ඩක් දාලා කොලක් දෙක ගහලා ඉන්නේ වැඩක් නැහැ. දැන් පාවිච්චි කරන්න බෑ. සුද්ධ කරොත් තමයි ඉඳලා. ඒ සුද්ධියෙන් බලන්න යත් එකක් ගොඩක් ඉන්නේ. ගොඩක් ඉන්නේ. තමයි තියෙන්නේ. අපිට වතුරත් ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් පේනවනේ. මේ එලිකොරත් තමයි පාවිච්චි කරන්න පුළුවන්. යන්නත් ඕන යන්කෝ කට්ටිය. කට්ටිය දැන්ට මානසි ඩාඩි දාලා අම්බෝ. නෑ ඉච්චර දින කවිස්ක හරිනේ නියමයි අපි ආපු ඉතුරුට ටිකක් දුර යන්න නේද සර් ඉතින් මම අකරත් දැන් මතකන පයින් යනවා පයින් යනවා කියන්නේ නැත්නම් එහෙමයි ඉතින් අපිත් එක්ක යන්කෝ මොකද වෙන්නේ නිකුඩල් එක්ක වගේ අවසාන ප්‍රතිඵල අනිත් සුන්දර වෙන්න පුළුවන් නිවාර අපි මේ යන ගමන හිතන ගියාම මොනවා වගේ වෙන්නේ නැහැ පිට ගින්නේදී අපි උට්ටා පේනැති කම්ද අයෝ කම්ද
ඕක යන්න බෑනි. පොඩ්ඩක් ඉන්ටර්වල් එකක් ගන්න ඕනේ තැනකට ආවේ කියන්නේ මහන්සි කට්ටියට. මෙතන හෙවන යාර ආපු තැන් වලට වඩා හොඳ නැහැ කැම් එකෙන් මේ එළිය වෙල පේන්නේ මොකද කියලා. මේ කියන්නේ මෙතන කරුවල ටික. ඒක ලොකු එළියක් නැහැ. මෙතන ටිකක් කරලා ඉන්න පුළුවන් නේ. දැන් මේ ටික නම් පොඩ්ඩක් හෙවනයි. හින්ද පොඩ්ඩක් මේ ඊටසේ යන්න පුළුවන් ටිකක් කියන්නේ. මේ පාර හදලා තින්නේ කියන්නේ යන්න පුළුවන් විදිහට. පාර හදලා තියෙන ලස්සනට කියන්නේ යන්න පුළුවන් කිසි ගේමක් නැතු. පොඩ මහන්සි කියන්නේ අර දුර යන්න ඕන අපි තාම යනවා දැන් විනාඩි 45ක් විතර කවිස් කෙනේ. බෑග් විතර යනවා. ටිකක් දුරයි යනවා නම් ඉතින් මහන්සි බෑග් කෑමේ අර යනවා අපි ගෙනලා තින්නේ. ඒකින්ද මේ පොඩ වැඩක් කරගත හින්ද යන් කුට්ටේ නේ අපි. පොඩ මහන්සි ඇත්තම කතාව පොඩ්ඩක් අමාරුයි. ඊනොට මේ අර ලස්සන හින්දා ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ නේද ඔය අර බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනයි හින්දා පොඩ හිතට සහනයක් තියෙනවා. අම්මාසි පල්ලම පල්ලෙහා. ඒ කට්ටියත් එක්ක කන්න නැවතුණා. කට්ටිය කනවා. පොලේ ගහපුවා වැඩක් නැහැ. ඒකනේ. මේ ටී ටයිම් එක තේ නෑ නේද බං? තේ නෑ නේද? මම මේ ආරු දෙක මාරුයක්. පොඩේ හිතන්න ඕන බං. අයියේ. අපි මෙහෙම නැවතිලා දැන් පොඩ්ඩක් කාලා රෙස්ට් කරලා යන්න නැත්නම් මහන්සි උඩට යන්න ටිකක් කළා. යමු උඩට. රාම්බේ. වතුර පුරව ගන්න පුළුවන් වතුර පිරිසිදුයි. කියන්නේ ඇත්තම පිරිසිදුයි කියන්නේ මේ අර ජල පෝෂක ප්‍රදේශයෙන් ඉඳලා වතුර පිරිසිදුයි. කවිස්ක පන්සල් ළඟයි ගුවනේ. නැත්නම් අපි ඉස්සරහ පන්සල ගාඩ මෙහෙට තින්නේ. හරිම නිස්කලංකයි කියන්නේ. ඒ කියන්නේ හරිම නිස්කලංකයි. මේ අර කිසිම අර කලබලකාරී බවක් නැහැ කියන්නේ ලස්සනට පේනවා. ගුඩාටම් බල සලින් ලාස් දුපාට අදගත්ත නැත්නම් ලෑස්තිම හරිනේ නෝන මේ නාරණේ කරනවා ඉතින් වරුන් හාමුදුරු ඉන්නද වරුන් හාමුදුරුවෝ කතා කරලා දුටයන් එනනේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. ඒ නිසා අපිට වැඩි උඩට ගන්න බෑ මං හිතන්නේ පන්සල ලොකුවට උඩ තැනට. අපිට ස්වාමීන් වහන්සේ නම හම්බුණා ස්වාමීන් වහන්සේ කිව්වා මේ උඩට කියන්නේ යන්න එපා මේ වෙලාවේ. කියලා ඩිස්ටර්බ් නේ. සවෙන්නේ නැති. අවිෂ් කපිට පෙන්නනවා වැල් පානමක් වයිද බලමු මොකක්ද කියලා. එතරම් වැල් පානමක් තියෙනවා. මට අයින් කෑ ගහන්න බෑ. කියන්නේ මෙහෙමයි. මෙතන මේක ලස්සනයි. කියන්නේ ආරණ්‍ය අපි මේ පිටිපස්සෙන් තියෙන ආරණ්‍ය. නිකන් එතන චුට්ටක් මේ ආරණ්‍ය තුනයි තියෙන්නේ. උල පාට. වැල් කියන්නේ වැල් කියන්නේ කම්බි දාලා තියෙන්නේ. එතන අර මෙතන පල්ලෙහා දොල ගලයි යනවා. ඊළඟට පෙන්නන්න මං ඉස්සරහට ගිහිල්ලා. ඉතින් පල්ලෙහාට ගියාම පල්ලෙහාට යන්න බෑ. කවිස්ක අපිට පල්ලෙහාට යන්න බෑ නේද? අර කියන්නේ බය මගේ යාළුවා. ඔය ඉතින් අපේ යා දැන් බඩීමල්ලට යා ගන්න තියන්නේ යා හිතන්නේ යා කඩන් ඇටි කියලා. බය යන්නේ. ඒ කියන්නේ බර හින්දා ප්‍රශ්නයක් එනවා. ඌ අද.
ඒ බඩි මේක බර දරනවා බං. ඒ බය වෙන්නේ බං. වීඩියෝ ගන්න එපා කියලා තියෙනවා. ඕගොල්ලන්ට පෙන්නන්න තමයි පොඩ්ඩක් වීඩියෝ කරලා තියෙනවා. අලුත් එකක් නේද කවිස් අපි කවිස්තුන් අහුව මේක කියන්නේ මේ ඉස්සෙල්ලත් මෙහෙමද තිබ්බේ නැත්නම් කොහොමද තිබ්බේ පාලන බැල් පාලන නිකන් සාමාන්‍ය පාලන පිළිවෙලට මිනිස්සුන් ගත්තා හා යාර මෙයාට යන්න ඒක ස්වාමීන් වහන්සේලාට කොහොමද භාවනා කරන්න මේක ඇත්තටම හයියට හදලා තියෙන කියන්නේ මෙහෙමයි මේක හරි කරන්න පුළුවන්. විධාන කරලා මේක හරි නිස්කලංක කියන්නේ පරිසරය හරි නිස්කලංක ඔයගලන්ට හැම තේරෙයි කතා කරන එක පවා අර හිමීට එනවා ඒ කියන්නේ හිමී කතා කරලා එක මම කතා කරන්න අපිට අයියේ පොඩ්ඩක් යමු ගහන්න මම පෙන්නන්න ඕගලන්ට මේක ඇතුළේ යාළුවනේ මෙහෙමයි දැන් අපි පාලනේ පොඩ්ඩක් එතන බල්ලා ඉඳලා පල්ලයට ආවා ඒ කියන්නේ අපිට එහාට යන්න බෑ ඒ කියන්නේ හරි ආම්දුරු භාවනා කරනවා ඉතින් ඒගොල්ලන්ට කරදර හින්දා කවිස්ක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා කවිස්ක පොඩ්ඩක් අතාරා පොඩ්ඩක් එහාට ඉන්න බලන්න කියලා වැඩි එහාට යන්න බෑ අපිට ඉතින් මෙතේ හරියට යනකො බා ඒක මෙහි ඒ කියන්නේ මාරම නිස්කලංකයි මාරම ලස්සනයි ඒකයි කියන්නේ අර හරි සහැල්ලු වෙදියක් තේරුණා කියන්නේ ඉතලා එහෙමනේ එනේද බඩි ඒක හරි සහැල්ලුනේ අර ඉඳලා ඉල්ලලා මෙහෙටාම කිසි මහන්සි ගතියක්වත් එහෙම මොකුත් නැහැ හරිම සහැල්ලු ඕන කෙනෙක්ට කිල්ල බලන්න පුළුවන් අපි ආපු වෙලාව කියන්නේ මේ පොඩ්ඩක් අර ආම හම්බුන ඩිස්ටර්බ් භාවනා කරන එකකින්ද මේ ආපු වෙලාව පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවා මම ඇහිලා තියෙන බෝධියට බලන්න මේ පොඩ්ඩක් එතන උදා බෝධීන් වහන්සේ නමක් පිටලා තියෙනවා මම හිතන්නේ එතන ඒක විතරයි තියෙන්නේ කියන්නේ ස්වාමීන් වහන්සේලා දිනුවට ඔයගොල්ලෝ දන්නේ නැති බෝධීන් වහන්සේ නමක් චෛත්‍යයක් කියලා තියෙනවනේ ආරණ්‍ය කියලා තියෙනවා ඒ වගේ පොඩි විදිහට මේගොල්ලෝ රෝපණය කරගෙන තියෙනවා වන්දනමාන කරන් ඔය කට්ටිය ඉතින් මේක අතු ගහලා තිබ්බේ පොඩ්ඩක් කොළ ගහලා තිබ්බා ඒක පොඩ්ඩක් මේ අහුල්ලා දානවා ඒක පිනක් නේ ඉතින් එතුමා ඒක දැන් කරන්නේ ඔන්න දැන් ආවා මොකද්ද බෝධීන් පිට වුණා එතනින් ටිකක් කල ඉඳලා එතන මාර නිවිහින්ද තියෙන එතන මාර නිස්කලංකයි ඔයගොල්ලන්ට ඒ කියන්නේ කිව්වනේ මේ මුළු පරිසරේ මේ මුළු ආරණ්‍යම මාර නිස්කලංකයි ඉතින් මේ ආයිපාර මේ බැල්පාලමින් යන්නේ සේන ඒක මාරයි කියන්නේ මාර නිස්කලංකයක් එන්න සමුද්‍ර පැත්තට ආවොත් ඒ කියන්නේ මොමතුගම් පැත්තට ආවොත් මම අනින් ඇහිලා සමුද්‍ර රැළ පැත්තට ඇහිලා පොඩි ටුවර් එකක් ඇවිල්ලා කට්ටියත් මොනවද ආරණ්‍යට ඇවිල්ලා නිස්කලංක වරියක් කර ඉඳලා යන්න
අපි ගෙදරුත් කැමරගෙන එත් එක්කම අපිට මංගවන ලොක හමුදුරුවමක් අපිත්ත කතාරාගිය අපි බලහට වට පස්සේ ලොක හමුදුරුවම ලතා කල හමුදුරුව වැල්වට පස්සිතුරච්ච දානයිතිය අපට දුන්න යත්තක තෑම කට්ටියන්නේ එනැත්තම කතා කරන්න තමක මොක් කරලා කතාකරොත් ඒක ඩිස්ටර්බේ යන්නේ එක හැ නොලොකොට එතන අනිවන්දා නිශ්ශබ්දතාවේ පිදනවාගේ දෙයක් කන්න තන එක මට පැහිලි කරන්න තේරණය හොමරි එකනි එතන රහසින් කතා කරත් හෙන ඒහින්දම එතන අනමටත් කතා කරන ඇතිකව ඉතින් අපි පන්සලට ගිහිල්ල ඔකුල් දකින්න නැති ඒලාවේ කතා කරේ නැත්තේ මං අර වෙනම ඒ ඩක් කල් ඇත්තේ ඒ කියන්නේ මං කතා කරේ නෑ මේ පොඩ ඒ වෙලාවේ අපිට නිශ්ශබ්ද ඉන්න ඕනේ අපිට يعني හරි නෑ පන්සලක් නෙමනවම ඒකින්ද අපි කතා කරේ නැත්තේ ඒකේ මම එතන ඩක් කරලා දාලා දැක්කේ වොයිස් එක වෙන පොඩ අමුතු දෙයක් ඒක ගණන් නේද මොනවත් අපි ඉතුරුලා මොනවත් සමුදු ආගන්තුක සත්කාරයම මාරයි අපි පිටෙන් ආව කියලා කිව්වා ඔබට සැලකුවා මාර්දියට අපි ඉතින් හම්දුරට කියලා අපිට එහාට යන්න කියන ඉතින් හරි නෑනේ ඉතින් භාවනා කරසරහන්තේ මොන හරි ඇති ඉන්න වෙන්නේ ඉතින් අපිට යන්න අවසර නැත්තේ මට ආපු ගමන ගැන ඉතින් අපිට සුක්තිමත් ලොකු සතුටක් තියෙනවාට යවුරන්නේ නැහැ දැන් ඉතින් මං අපි බඩ නම් පිරුණා කියන්නේ ඉතින් බර පාලතුරුත් තියෙනකෝ හැමරෙද්දම කියනවා මේ දේශද අර බෑ බෑ කීපෙක අපිට කලින් අපිට නෑ අපිට පස්සේ ආයේ දැන් කලින් ඔයාලට පේනවනේ අර අපිට අපේ පිටිපස්සෙන් ආව මිනිස්සු දැන් යන වේලා තමයි ඌඩල්ලෝයි යකේ කීක ගිගි ඔයාලට ෂෝක් එක බබා ඔයගොල්ලෝ දකින්න ඉතින් අපි දැන් ආරෙන්ට ආවා මේකේ ඕගොල්ලෝ දකින්නේ නැති අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ නමක් අපිට හම්බුන්නේ නැහැ. එතන අපිට හම්බ වුණා මේකේ එතන වික්ෂු ආවාසයේ ගාව ෆොටෝයක් දාලා තිබ්බා ස්වාමීන් වහන්සේ රූපගත කරගන්න එපා. එහෙම එකක් කතාවක් දාලා තිබ්බා. ඔයගොල්ලෝ ඒක දකින්න නැති මම හිතන්නේ මේ වීඩියෝ ගේ අහු වෙන්නේ නැති බොහෝ විට කැමරාව එහෙම ගන්නකොට ඒක අනිවාර්යෙන් දකින්නයි. ඒක නිසා අපිට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරන කොටසක් අපිට රූපගත කරන්න වැරුණා. කියන්නේ සේරම සයිලන්ට්. ඔයගොල්ලෝ මම වීඩියෝ කියන තැනින්තරේ මුළු බෑග්ග්‍රවුන්ඩ් එකම පරිසරයම සේරම සයිලන්ට්. කන තැනවා අපි නිදහසේ අර එහෙම හිමින් කෑවා. අපි මෙන්න තමයි ඉතින් අද ගමන. දැන් මේගොල්ලෝ ගෙදර යන්න ඕන බඩී නම් ඉතින් මතුගම. එයා මතුගම කියන්නේ මලබඩ හන්දි. ඒ මලබඩ හන්දින් බහලා යන්න ඕන. කවිස් කරන් ඉතින් ගමේ ඩෑල් එක. එයා ගෙදර යන්නේ නැහැ මේ නවතිනවා. එයා ගමේ ඩෑල් එකනේ ඉතින්. අපි ඉතින් ටීවී එක ආවා මාමට කෝල් එකක් දීලා ගෙදරට යන්න මුලින් අන්තරයි තිබුණු මේ බස් එකේ ගිහලා දැන් ඩීලර් කට්ටියට බස් එකේ ගිහලා ගෙදර ඇයි ඉතින් ඉස්සරහට හම්බ වෙනවද නැත්නම් මෙතන ඉවර ඉවර කරමු මොකෝ කියන්නේ එන්නේ නැතුව අපි බලමු අපි තව ටිකක් ඉස්සරහට යනවා අපි තාම යන ගමන් ඒ කියන්නේ දැන් පන්සලෙන් ආව විතරයි තාම පැය භාගයක පැය භාගයක් විතර පයින් ගමනක් තියෙන අපි ආපු දුරම අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මං එනෝ ටයිම් එක කතා කරන්න නෑ පැය භාගයක් නෑ ඔව් විනාඩි 45ක් විතර මං හිතන්නේ අපි ආම්දුරුනෝ විනාඩි 30 කියලා ඒගොල්ලෝ දී යන්නේ නෑනේ හදිස්සියෙ මේකින්ද වෙන්නේ නැති අපි පල්ලයට ගිහින් හම්බුමු කරත් ඒකද
ඉවර කරන්න දන්නේ ළඟටම හිට තියන්නේ දැන් අවසානයට ඉතින් මේ වගේකින් හම්බෙමු අපි දැන් මාමත් එක්ක යනවා හරි වැස්සකුත් ඇවිල්ලා දීනේ හරි නාන්න වෙන්නේ ෆෝන් එක ගත්ත වෙනවා ඉතින් ආයි අපි හම්බෙමු මිස්ටර් බී